එහෙනම් යාළුවනේ මැදිවියේ හිටපු ඒ පුද්ගලයාගේ ඇගෙන් ආයෙමත් මහා භයානක බලවේගයක් නැගිටිනකොට සන්දාන හමුදාවේ හැමෝම පුදුමෙන් කට අරගෙන බනාගෙන හිටියා. හැබැයි මේක හුන්වංශයේ පැත්තට නම් එච්චර හොඳ ආරංචියක් උනේ නෑ. එයාලගේ මුලින් තිබුණ සතුටු මුහුණු එකපාරටම අඳුරු වෙලා ගියා. අනේ දෙයියනේ මහරජතුමනි කලින් හිටපු මකරාදිරාජයා ඒ ඇත්තටම ඔබද? මේ වෙලාවේ අවුල් වෙලා හිටපු වැඩිහිටි ෂූහුවට සිහිය ආවා. එයාට මතක් වුණා මේ ඉන්නේ Tamande මතකයේ හිටපු රුවමට අමල්චිලා. වහාම ඌගේ ඇඟ උද්‍යෝගයෙන් වෙවුලන්න ගත්තා. ඇස්වලට කඳුළු පවා ආවා. මම හිතුවේ මේ අධිරාජ්‍යය ගැන ඔයාට සම්පූර්ණයෙන්ම අමතික වෙලා කියලා. ෂූකුන් hina වෙලා කිව්වා. මේ පුංචි මිනිස්යාට එහෙම කරන්න කොහොමටවත් පුළුවන් නෑ. වැඩිහිටි ෂූහුවෝ ආයෙමත් ඔළුව වැනුවා. පුරාණ මකර ගෝත්‍රයේ අනිත් වැඩිහිටියොත් එකිනෙකා දිහා පුදුමෙන් බලුවා. නැති වෙලා ඇති කියලා හිතපු කලින් මකරාදිරාජ්‍යයා තවමත් ජීවතුන් අතර ඉන්නවා කියලා කවුරුත්ම හිතුවේ නෑ. මේක ඇත්තනම් එයාලගේ ගෝත්‍රීය බලය අනිවාර්යෙන්ම විශාල විදියට වැඩි වෙනවා. මේ සටන් බිම අවුරුදු ගානකට පස්සේ නෑදෑයෝ මුණ ගැහෙන තැනක් වුණාම ෂෝයන්ට කරන්න පුරුවන් වුණේ ඔළුව වැනීම විතරයි. මේ බලවත් පුද්ගලයාටයි ෂීයන්ටයි මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියන එක නම් කවුරුත්ම හිතුවේ නෑ. තත්ත්වයේ මුළුමනින්ම උඩු යටිකුරු වෙනවා නේද? එහෙනම් ඔබ තමයි පුරාණ හිස්මකර ගෝත්‍රයේ කලින් හිටපු මකරාදිරාජ්‍යයා. වාතාවරණය හොඳයි කියලා දැකපු ගූයුවන් සුසුමක් හෙලලා ගෞරවයෙන් සිනා වුණා. ෂෝකුන් කිව්වා මම ඔයාට වඩා ටිකක් වයසින් වැඩි වුණත් බලය තමයි වැදගත්ම දේ. ඔයාට මට ෂූකුන් කියලා කතා කරන්න පුළුවන්. ෂූකුන් සහෝදරයා. මේක ඇහුණ ගූයුවන් මුහුණේ හිනාවකින් යුතුව අත් එකතු කරලා ආමන්ත්‍රණය කළා. වැඩිහිටි ෂූහුවෝ ඉස්සරහට ඇවිත් ගෞරවයෙන් කතා කළා. මහරජතුමනි, ෂෝයන් අපේ ගෝත්‍රයේ මහා දානපතියෙක්. එයා තීරණාත්මක අවස්ථා ගණනාවකදී අපේ ගෝත්‍රය බේරගෙන තියෙනවා. තීරණාත්මක තත්වයක් පුරාණ හිස්මකර ගෝත්‍රයේ දෙන් කොහොමද තියෙන්නේ? මේක ඇහුණ ෂූකුන් ගැස්සිලා ගියා. එයාගේ මුහුණේ ඉරයව ඉක්මනටම බරපතල වුණා. වැඩිහිටි ෂූහුවෝ ටික වෙලාවක් පැකිලී ඉඳලා මකරාදිරාජයා නැති වෙලා ගියාට පස්සේ වෙච්ච සිද්ධි ගැන කෙටියෙන් පැහැදිලි කළා. ගෝත්‍රය 4කට කැඩිලා කියලා ඇහුනම ෂුකුන්ගේ ඇස්වල කේන්තිය පිරීලා ගියා. Taman නැති වුණාට පස්සේ කලින් Tamanට අතිශයින් ගෞරව කරපු අය මෙච්චර නිර්භීත වෙයි කියලා යා හිතුවේ නැහැ. ෂුහුවෝ තත්ත්වය පැහැදිලි කළාට පස්සේ ෂුකුන්ගේ මුහුණේ තිබුණු රුදුරු පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ෂුකුන්ට තේරුණා ෂීයන් ෂෝයන් එක්ක හරිම හොඳ සම්බන්ධයක් තියෙනවා කියලා. මට වැඩිහිටියා කියලා කතා කරන එකෙන් අපි ආගන්තුකයන් වගේ පේනවා. ඔයාලා ෂීයන් එක්ක හොඳ යාළුවෝ. ඔයාට කමක් නැත්තම් මට මාමා කියලා කතා කරන්න. ෂුකුන් ඉක්මනට කිව්වා. ෂෝයන් ආයෙමත් ගොළු වුණා. එයාට hina වෙන්නවත් අඩන්නවත් බැරි වුණා. එයා අත් එකතු කරලා ෂුකුන් මාමා කියලා ඇමතුවේ ඒ නිසයි. මම මගේ දුවට පොරොන්දු වුණ නිසා මට මේ මිනිස්යාගේ ජීවිතේ අනිවාර්යෙන්ම නැති කරන්න වෙනවා. ෂුකුන් හැරිලා ටිකක් ඈතින් හිටපු හුන්ටි ඇන්ඩි දිහා බලලා hina වෙලා කිව්වා. ගූයුවන්ටත් සතුටින් hina වුණා. තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ෂුකුන් Tamanට වඩා දුර්වල නැහැ. එයා ඉස්සරහට යන්න තිබුණ නව තාරකා ඩූෂෙන් ප්‍රවීණයෙක්. එයාලා දෙන්න එකතු වුණොත් හුන්ටි ඇන්ඩිට අවාසනාවන්ත පරාජයකට මුහුණ දෙන්න වෙනවා. මම සටන් කරලා අවුරුදු ගාණක් ගත වෙලා තිබුණා. නිදහස් වුණ ගමන්ම මෙච්චර ලොකු සටනකට මුහුණ දෙන්න ලැබීම නම් මට සතුටක්. ෂුකුන් ක්‍රමයෙන් ඉහළට පාවෙන්න ගත්තා. දම්පැහැති රන්වන් ආලෝකයක් එයාගේ ඇඟෙන් සෙමින් පැතිරෙන්න ගත්තා. තත්වය මේ විදිහට වෙනස් වුණා දැකපු හුන්ටි ඇන්ඩි කැත මුහුණකින් සීතලෙන් ගොරවලා එයාගේ අතේ තිබුණු පුරාණ ජේඩ් එකෙන් විශාල ආලෝක කණුවක් මුදා හැරියා. ඒක කෙලින්ම ගිහින් පුරාණ දොරට වැදුනා. බං! අර කිසිම දාක ඇරලා නැති ගල් දොර සෙලවෙන්න ගත්තා. ඉරිතැලි මෙති වෙන්න පටන් ගත්තා. ටික වෙලාවකින් පුරාණ ගල් දොර හීන් සද්දයක් මැදින් සෙමින් වෙපත්තටම විවෘත වුණා. දොර විවෘත වෙනවත් එක්කම යුග ගණනාවක් තිස්සේ තිබුණා වගේ දැනෙන පුරාණ රැල්ලක් එළියට පැන්නා. මේ රැල්ල යටතේ හමුදා දෙකේම අයට තද පහරක් වැදුනා වගේ පෙනුණා. දුර්වල අය ලක්ෂයක් විතර පිටිපස්සට තල්ලු වුණා. පුරාණ දෙවියන්ගේ මන්දිරය ඇරෙන්න ලං වෙලා. ගූයුවන් මුමුණලා සෙමින් ඇරෙන ඒ පුරාණ යෝධ දොරවල් දිහා ඕනෑකමින් බලාගෙන හිටියා. අන්තිමට ඒක ඇරුණා නේද? මේ දර්ශනීය දිහා බැලුවම ෂූකුන් ටිකක් නොසන්සුන් වුණා. බෑන් 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 ගල් දොර විවෘත වෙනකොට පුරාණ රැල්ල තව තවත් තද වුණා. අහසේ පාවෙන්න පුරුවන් ප්‍රවීණයෝ ටික දෙනෙක් විතරයි ඉතුරු වුණේ. ගුයුවන් ඇතුලේ ඩූඩි මට්ටමට යන්න පුරුවන් කරන දෙයක් තියෙනවා කියලා මම දන්නවා. ඒක ඇත්ත. ඒක ඩීස්තර කලලපෙත්ත. ඒක තමයි හුන්ටි ඇන්ඩිගේ ඉලක්කය වෙන්නේ. එයාට ඒක ලැබුණොත් එයාට අනිවාර්යෙන්ම ඩූඩි මට්ටමට යන්න පුරුවන්. ෂූකුන් කිව්වා. අනේ ඇත්තටමද? ගුයුවන්ගේ මුහුණේ ඉරියව්ව වෙනස් වුණා. අපි කොහොමටවත් හුන්ටි ඇන්ඩිට ඩීස්තර කලලපෙත්ත ගන්න දෙන්නේ නැහැ. එයා ඩූඩි මට්ටමට ගියොත් හුන් වංශය අපිව කොහොමටවත් අත්හරින්නේ නැහැ. ගුයුවන් ගැඹුරු හඬකින් කතා කළා.
අපි ෂූකුන් සහෝදරයා කියන විදිහට කරමු. එයාලා දෙන්න ඉක්මනටම එකගතාවයකට ආවා. දොර විනිවිද පෙනෙන උමගක් බවට පත් වුණා. යමු. ඒ විනිවිද පෙනෙන උමග හැදුන ගමන්ම ගුයුවාන් සහ ෂූකුන් දෙන්නම එකපාරටම ඉස්සරහට පැන්නා. හුන්ටි ඇන්ඩි සහ නිහිලිටි ගිල දමන දැල්ලත් විදුලි වේගයෙන් උමග ඇතුළට රිංගුවා. අපිත් යන්න ඕනේ. ෂෝයන් හයියෙන් කෑ ගහලා ඒ තද පීඩනය දරාගෙන උමග ඇතුළට ගියා. මුළු අහසම හිස් වෙලා ගියා. මේ අද්භූත අවකාශයේ බිම් කොටසක් වාතයේ එල්ලිලා තිබුණා. මේ තනිකම කැඩී ගියා. අවකාශීය උමගක් දැర్శණය වුණා. රූප ගණනාවක් ඇතුළතින් එළියට පැන්නා. අන්තිමට එයාලා ඒ ඉඩමට ගොඩ බැස්සා. මේ පුරාණ දෙවියන්ගේ මන්දිරයේද. ෂෝයන්ගේ ඇඟ බිම වැටුණ ගමන්ම එයාගේ ඇස් එයා වටේට දිව්වා. ඩී ශක්තියේ ආත්ම බලයෙන් පවා අඩි දසදහස් ගණනක් එහාට බලන්න බැරි වුණා. මිනිස් රූප ගණනාවක් එළියට ආවත් එක්කම දෙපැත්තේම ප්‍රවීණයෝ ඉක්මනටම වෙන්නුණා. අපි යමු. නිහිලිටි ගිල දමන දැල්ල හිමින් කතා කළා. ඊට පස්සේ එයා ඈතට වේගයෙන් යන්න ඉස්සරහට ගියා. හුන්ටි ඇන්ඩි සහ හුන් වංශයේ ප්‍රවීණයෝ ඉක්මනටම එයා පසුපස ගියා. නිහිලිටි ගිල දමන දැල්ල ඇත්තටම පාර දන්නවද? මේ දර්ශනීය දැක්කපු ගුයුවාන් ගැස්සිලා ගියා. එයා පාර දන්න එක පුදුමයක් නෙවෙයි. එයාලා පසුපස යමු. ෂූකුන් කිසිම පැහැදිලි කිරීමක් කළේ නැහැ. කණ්ඩායම් දෙක මේ දැවැන්ත නිමක් නැති භූමිය උඩින් සම්පූර්ණ බලයෙන් ඉස්සරහට ගියා. ටික වෙලාවකින් ඉස්සරහින් හිටපු නිහිලිටි ගිල දමන දැල්ලගේ වේගය අඩු වුණා. ඊට පස්සේ එයාලා ඒ පුරාණ ගල්ශාලාව දිහා බැලුවා. ගල්ශාලාව ඉස්සරහා අසමසම දැවැන්ත චතුරස්‍රයක් තිබුණා. ෂෝයන්ගේ කණ්ඩායම පරිස්සමෙන් චතුරස්‍රය මතට බැස්සා. අනේ ඇවිදගෙන යනකොට ෂෝයන්ගේ පියවර හදිස්සියම නතර වුණා. එයා ඔළුව හරවලා ගල් කණුවක් උඩ බැලුවා. ඒකෙන් ගැඹුරු කහපාට ගිනිදැල් පොකුරක් නැගිටිනවා. මේක අద్භූත කහදැල්ල වෙන්න ඕනේ. ඇයි මේ ස්වර්ගීය ගිනිදැල්ල මෙච්චර දුර්වල? හැබැයි ෂෝයන් ඉක්මනටම නලල රැලි කළා. ෂෝයන්ට සැකයක් දැනෙනකොටම පුංචි ඊක්ෂණිකව දැర్శණය වුණා. මේ තැන හරිම හුරු පුරුදුයි වගේ. පුංචි ඊගේ පහත් හඬ ඇහුනම ෂෝයන්ගේ පියවර හදිසියෙම නතර වුණා. මම දන්නේ නැහැ. මම කලින් මේකට ඇවිත් තිනවා වගේ දැනෙන්නේ. පුංචි ඊ අතරමං වෙලා උත්තර දුන්නා. ෂෝයන්ගේ මුහුණේ ඉරියව් ඉක්මනට වෙනස් වුණා. මේක බොරු වෙන්න බෑ. ෂෝයන් නලල තදින් රැලි කරගෙන අනිත් අය එක්ක එකතු වුණා. තවත් අඩි දහස් ගණනක් ගියාම තවත් උස් ගල් කණුවක් දැర్శණය වුණා. ඒ ගල් කණුවේ දසදහස් මෘගාත්ම දැල්ල නැගිටිනවා. මට හිතෙන විදියට ඇතුළට යන්න ස්වර්ගීය ගිනිදැල් ශ්‍රේණිගත කිරීම වැඩි වෙන්න ඕනේ. ෂෝයන් හිමින් මුමුණලා එයාගේ කර මත ඉන්න පුංචි ඊ දිහා බැලුවා. කණ්ඩායම ඉක්මනටම වේගයෙන් ඉදිරියට ගියා. ස්වර්ගීය ගිනිදැල් ශ්‍රේණිගත කිරීමේ ඉහළම ගිනිදැල් මේ ගල් කණු උඩින් නැගිට්ටා. ටූෂී පුරාණ දෙවියන් ඇත්තටම ස්වර්ගීය ගිනිදැල් එක කරන්න ආස කළා වගේ. ගුයුවාන්ට පවා කෑ ගහන්න හිතුණා. මේ ස්වර්ගීය ගිනිදැල් බොරු නෙවෙයි. කණ්ඩායම් දෙකම ඒ ඉඩකඩ සහිත චතුරස්‍රය උඩින් වේගයෙන් ගියා. ටික වෙලාවකින් එයාලා චතුරස්‍රයේ කෙළවරට ඇවිත් තිබුණා. 4 වෙනි ස්ථානයේ තියෙන රන් අධිරාජ්‍ය දහනය කරන ස්වර්ගීය දැල්ල පසු කරලා තවත් උස් ගල් කණු දෙකක් දැర్శණය වුණා. හැබැයි මේ පාර ඒකින් කිසිම ස්වර්ගීය ගිනි දැල්ලක් නැගිටින්නේ නැති බව එයාලා දැක්කා. හිස් ගල් කණු දෙක දිහා බලාගෙන හිටපු ෂෝයන් පුංචි ඊ කලින් කිව්ව හුරු පුරුදු හැඟීම හදිස්සියෙම මතක් වුණා. නිහිලිටි දිල දමන දැල්ලේ අමුතු ඉරියව්ව දැකපු ෂෝයන්ගේ හිත තුල හිරිවැටෙන අදහසක් සෙමින් නැගිටින්න ගත්තා. ටූෂි පුරාණ දෙවියන් පවිත්‍ර කරන යක්ෂ නෙළුම් දැල්ලයි නිහිලිටි ගිල දමන දැල්ලයි එකතු කරේ නැතුව නෙවෙයි. ඒ දෙන්නා මේ තැනින් පැනලා ගිහින් තියෙන්නේ. ෂෝයන් ගැඹුරු හුස්මක් ඇදලා ඔහුගේ හදවත තුල ඇති වුණ මහත් කම්පනය යටපත් කළා. මේ ස්වර්ගීය ගිනිදැල් වලට ඒ වාගේ මුල් සාරය තියෙන්න පුරුවන්. හැබැයි මේ වෙලාවේ ඒ වාගේ මුල් ස්වරූපයන් සහිත සාමාන්‍ය ගිනිදැල් විතරයි. ෂෝයන් කල්පනා කළා. මේවා ගිල දමලා පිරිපහදු කරන්න පුරුවන් නම් එයාගේ ශක්තිය භයානක ප්‍රමාණයකට ළඟා වෙන්න පුළුවන්. දීස්තර කලල පෙත්ත කොහෙද? හුන්ටි ඇන්ඩි ගල් කණුවෙන් ඇස් ඉවතට ගත්තා. නිහිලිටි ගිල දමන දැල්ල චූෂණ බලයක් නැගිට්ටවලා. ඒ තන පුරා පැතිරී ගිය මීදුම එයාගේ ඇඟට කෙලින්ම ගිල දැම්මා. මීදුම විසිරී යාමත් එක්කම අඩි ලක්ෂයක් උස ගල් පිළිමයක් හදිස්සියෙම යාළගේ ඇස් ඉස්සරහා දැర్శණය වුණා. ඒක ටූෂි පුරාණ දෙවියන්ගේ පිළිමයක්. ගල් ප්‍රතිමාව වටේ ආලෝක පොකුරු ගණනාවක් නටමින් තිබුණා. මේවා ටියන් ස්තරේ කීක්‍රම සහ ඩූස්කිල් සිය ගණනක්. මේ තැන මෙච්චර සජීවී විලා හුඟක් කල් හැමෝම නලල රැලි කරගෙන ඉන්නකොටම මහලු කටහඬක් හදිස්සියෙම අහසින් පහළට ආවා. හැමෝගෙම ඇස් ගල් ප්‍රතිමාවේ අතක් උඩ නැවතුණා.
ඒ තැන සරල ඇඳුම් මැදගත් මහලු රූපයක් සිටගෙන හිටියා. ටූෂි පුරාණ දෙවියන් ෂෝයන්ගේ කණ්ඩායම කම්පණයෙන් කෑ ගැහුවා. එයා ටූෂි පුරාණ දෙවියන් නෙවෙයි. එයා තමයි දීස්තර කලල පෙත්ත. නිහිලිටි ගිල බ්‍රමණ දැල්ල කිව්වා. මේ වචන ඇහුනම හුන්ටි ඇන්ඩි ගූයුවන් සහ අනිත් අය ගැස්සිලා ගියා. බැල්ලි එදා මම උඹටයි පවිත්‍ර කරන යක්ෂ නෙළුම් දැල්ලටයි උඹලගේ සීමාවන් කඩන්න උදව් නොකළා නම් උඹලා දෙන්නට පැනලා යන්න ලැබෙන්නේ කොහොමද? උඹලා එදා මට පොරොන්දු වුණා මේ තැනින් මාව බේරගන්නවා කියලා. දීස්තර කලල පෙට්ට තද හඬකින් කෑ ගැහුවා. මේ කෑ ගැසීම ඇහුනම හැමෝගෙම ඇඟවල් ගැස්සිලා ගියා. නිහිලිටි ගිල දමන දැල්ලට මතකයක් තිබුණේ නැහැ. මට සමා වෙන්න. මට මතක නැහැ. හැබැයි මම ඇත්තටම ඔයාව බේරගන්න තමයි මේ පාර ආවේ. මම එක්ක එන්න. පවිත්‍ර කරන යක්ෂ නෙළුම් දැල්ල. ඔයාට අපේ එදා පොරොන්දුව මතකද? මම ඔයාව කවදාවත් දැකලා නැහැ. පුංචි කිව්වා. මේක ඇහුණාට පස්සේ දීස්තර ඖෂධ පෙත්තේ මුහුණේ ඉරියව්ව අතිශයින් අඳුරු වුණා. එයාට තේරුණා මේක කලේ ටූෂි පුරාණ දෙවියන් කියලා. ඔයාට ඕනි මගේ ඇත්ත ස්වරූපය නේද? දීස්තර ඖෂධ පෙත්ත සීතලෙන් hina වුණා. නිහිලිටි ගිල දමන දැල්ල hina වුණා. එයාගේ මුහුණේ ඉරියව්ව තද වුණා. එයා පහර දෙන්න කියලා කිව්වා. හුන්ටි ඇන්ඩි හදිස්සියම පිපිරී ගියා වගේ ඉස්සරහට ගියා. භයානක ඩූචි ශක්තිය දීස්තර කලල පෙත්ත දිහාට වෙදුණා. සුළු වැඩක්. මේක දැකපු දීස්තර කලල පෙත්ත සීතලෙන් hina වුණා. එයාගේ ඇඟිල්ලකින් මේ භයානක ශක්ති රැල්ල කපා දැම්මා. දීස්තර කලල පෙත්ත පාලනය කරන එක අමාරුයි. අපි මුලින්ම එයාව අල්ලාගත යුතුයි. ෂෝකුන් ගැඹුරු හඬකින් කිව්වා. ගුයිවාන් ඔළුව වෙනුවා. එයාලා දෙන්න ඉහළට පියාසර කළා. වහාම අහසත් පොළොවත් කඩා වැටෙන්න පුළුවන් වගේ පහරවල් රැල්ලෙන් රැල්ල දීස්තර කලල පෙත්තට පහර දෙන්න ගත්තා. මේ 4 දෙනාගේ ප්‍රහාර ඉස්සරහා දීස්තර කලල පෙත්ත කලබල වුණේ නැහැ. එයාට තුවාල වෙලා නැති වුණත් එයාට එතනින් යන්න බැරි වුණා. නව තාරකා ඩූෂෙන් මට්ටමට ආපු ප්‍රවීණයෝ 4 දෙනෙක් එක්ක සටන් කරන්න පුළුවන් වෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ. පෙති සුවඳ ආශ්වාස කරන්න එපා. ෂෝයන් කඩිමුඩියේ කෑ ගැසුවේය. දීස්තර ඖෂධ පෙත්ත හදිස්සියෙම ඔහුගේ ඇස් දෙකම විවෘත කළේය. ඔහුගේ අත්ල පහළ සිටි සිව් දෙනා මතේ තද වෙලා. මිනිස් හිස ප්‍රමාණයේ දීප්තිමත් ආලෝක පොකුරක් හදිස්සියෙම දිස්සුණා. විනාශ වෙයල්ලා. ආලෝක පොකුර විනාශයක් වගේ ආලෝකයක් විහිදුවා. ගුයිවාන්ගේ කණ්ඩායමේ ඔළුවලට උඩින් ආවා. ආලෝක පොකුර 4 දෙනාට උඩින් තිබුණ ඩූචි ආරක්ෂාව උඩට තදින් වැදුණා. පොළොව කම්පා කරන තරම් හයියෙන් සද්දයක් ඇහුණා. අවාසනාවන්ත රූප 4ක් අහසින් වැටිලා තනිතලාව උඩට තදින් වැටුණා. එයාලා ගැඹුරු ඉරිතැලීම් ඇති කළා. ඔයාලා මාව පිරිපහදු කරන්න හිතනවා නම් ඔයාලා තවත්මත් මදි. දීස්තර කලල පෙත්ත හෙමින් කටහඬකින් කිව්වා. හේ ඔයාට සතුටු වෙන්න ටිකක් කල් වැඩි නේද? මේක ඇහුන ගමන්ම නිහිලිටි ගිල දමන දැල්ල හදිස්සියෙම සීතලෙන් hina වුණා. එයා ඔළුව හරවලා හුන්ටි ඇන්ඩි දිහා බලලා කිව්වා ටූෂි පුරාණ දෙවියන්ගේ ජේඩ් එක මට දෙන්න. හුන්ටි ඇන්ඩි ටූෂි පුරාණ දෙවියන්ගේ ජේඩ් එක එළියට අරගෙන නිහිලිටි ගිල දමන දැල්ලට දුන්නා. නිහිලිටි ගිල දමන දැල්ල ටූෂි පුරාණ දෙවියන්ගේ ජේඩ් එක අල්ලගන්න කළු ලේ කටක් කිසලා ඒක පුරාණ ජේඩ් එක උඩට වෙඩි තැබ්බා. ඒක පරිවර්තන ප්‍රතිමුද්ද බවට පත් වුණා. පරිවර්තන ප්‍රතිමුද්ද? ටූෂි පුරාණ දෙවියන්ගේ පරිවර්තන ප්‍රති දිව්‍ය කුසලතාව භාවිතා කරන්නේ කොහොමද කියලා ඔයා දන්නේ කොහොමද? ඩීටියර් ඖෂධ පෙත්තෙහි මුහුණත වෙනස් වෙනවා. නිහිලිටි ගිල දමන දැල්ල සීතලෙන් සිනාසුනේය. ඒ ආලෝක වලල්ල ඩීස්තර කලල පෙතිවල සිරුර ආවරණය කරනවා. දුක්ඛිත කෑ ගැසීමක් ඇසුණි. ඩීටියර් කලල පෙත්තෙහි ශරීරය සෙමෙන් හැකිලීමට පටන් ගත්තේය. එය ඇත්ත වශයෙන්ම ඖෂධීය පෙත්තක් බවට පත්වීමේ සලකුණු පෙන්눔 කළේය. ගූයුවාන් සහ ෂූකුන් දෙන්නාම නිහිලිටි ගිල දමන දැල්ල දිහාට දිවු ගියා. සූදානම්ව සිටි හුන්ටි ඇන්ඩි ඔවුන් දෙදෙනා ඉදිරිපිට දිස්විය. ඔහු නවවන ස්තරයේ නිදන් පෙති කිහිපයක් ගූයුවාන් යුගලයේ දෙසට විදින අතර පුපුරා ගියා. ගූයුවාන්ගේ සහ ෂූකුන්ගේ සිරුරු පවා බලහත්කාරයෙන් පහළට ඇද දමන ලදී. බූම් බූම්. ගූයුවාන්ගේ සහ ෂූකුන්ගේ ඒකාබද්ධ ප්‍රහාරය හමුවේ හුන්ටි ඇන්ඩි වහාම අවාසියකට ලක්විය. මක බෑවිලා ඵලයන්. ෂූකුන්ගේ දැස් තුලට දරුණු කෝපයක් ඇතිවිය. අඩි ලක්ෂ ගණනක් උසට වැඩුණු දැවැන්ත මකරුන් යුගලයක් දම්රන් ආලෝකයක් බවට පත් වූ අතර එය හුන්ටි ඇන්ඩි මතට කඩා වැටුණි. හුන්ටි ඇන්ඩිගේ මුඛයෙන් නැවුම් ලේකටක් පිටවිය. ඔහු අඩි දසදහස් ගණනක් පසුපසට පියාසර කළේය. හැකිලෙන්න. හුන්ටි ඇන්ඩි
ඉවත් වන විට නිහිලිටි ගිල දමන දැල්ල දැඩි කෑගැසීමක් නිකුත් කළේය. ඩීස්තර කලල පෙත්ත එකතු කරන ලදී. එය මිනිස් හිසක ප්‍රමාණයේ දීප්තිමත් ආලෝක පොකුරක් බවට පත්විය. නිහිලිටි ගිල දමන දැල්ල එය අතට ගන්නට සූදානම් වෙද්දී හදිස්සියෙම රූපයක් ඔහු ඉදිරිපිට දර්ශනය වී එය අල්ලාගත්තේය. මේ හුන්ටි ඇන්ඩි. ඔයාට ඩීටියර් කලල පෙත්ත ඕනද? හුන්ටි ඇන්ඩි ඔහුගේ මුඛයේ කෙළවරේ තිබූ ලේ සලකුණු පිස දැමියා. ඊට පසු ඔහු සියලු දෙනාගේම කම්පනාටපත් ඇස් ඉදිරිපිට මුඛය පුළුල් කර එම දීප්තිමත් ආලෝක පොකුර ගිල දැමියා. මේ මිනිහට පිස්සු. ෂෝයන් මුමුණ ගත්තා. හුන්ටි ඇන්ඩි මේ ක්‍රියාවෙන් ඇත්තටම හැම බිත්තරයක්ම එක කූඩයකට දානවා වගේ දෙයක් කළා. ඔබ මැරෙන්න තමයි හදන්නේ. ගුයුවාන් සහ ෂූකුන් කෑ ගැහුවා. හා මැරෙන්නද? ඒක සහතික නැහැ. හුන්ටි ඇන්ඩි අහසට hina වුණා. ඔහුගේ සිරුර තුලින් දීප්තිමත් ආලෝකයක් නැගින්න ගත්තා. ගුයුවාන් සහ ෂූකුන්ගේ තුවාල ක්ෂණිකව සුව වුණා. භයානක ශක්ති රැලි රෙල්ලෙන් රෙල්ල ඔහුගේ සිරුර තුලින් සෙමින් පිටතට ගලා ගියා. එයාට ඒක පිරිපහදු කරන්න අවස්ථාවක් දෙන්න එපා. අපි ඉක්මනට මෙයාව නතර කළොත් අපිට එයාගේ ඇඟ ඇතුලේ තියෙන ඩීස්තර කලල පෙත්ත එළියට ගන්න පුළුවන්. ෂූකුන් ඉක්මනට කෑ ගහුවා. හා මේ වෙලාවේ නම් ඔයාලට මාව පරද්දන්න බෑ. හුන්ටි ඇන්ඩි හයියෙන් hina වුණා. එයාගේ හස්ත දෙක තද කරලා හදිසියෙම ඉස්සරහට විසිකලා. අහසේ අඩි දසදහස් ගණනක් විශාල රික්ත අවකාශ දෙකක් කෙලින්ම හැදුනා. හුන්ටි ඇන්ඩි ඒ දෙන්නාගේ ප්‍රහාර ගණන් ගත්තේ නැහැ. එයා එයාගේ අතින් හුන් වංශයේ ප්‍රවීණයන්ව අල්ලාගෙන බලහත්කාරයෙන් අභ්‍යවකාශයේ ඉරිතැලීම ඇතුළට විසිකලා. ගූයුවාන්ගේ සහ ෂූකුන්ගේ ප්‍රහාර හුන්ටි ඇන්ඩිගේ පිටට තදින් වැදුනා. එයාගේ මුළු ඇඟේම ලේ තුවාල ගණනාවක් පැතිරි ගියා. හැබැයි හුන්ටි ඇන්ඩි සහ නිහිලිටි ගිල දමන දැල්ල මේ තල්ලු කිරීමේ බලය පාවිච්චි කරලා කෙලින්ම අවකාශයේ ඉරිතැලීම ඇතුළට ගියා. ක්ෂණිකව එයා නැති වෙලා ගියා. අයියෝ මේ දර්ශනය දැකපු ගූයුවාන්ගේ සහ ෂූකුන්ගේ මොහොන කැත වුණා. එයාලට සුසුම් හෙලන්න විතරක්මයි පුරුවන් උනේ. දුව ඒ යකා හුඟක් කපටි. ෂූකුන් ෂීයන් දිහා බලලා දුකෙන් hina වුණා. ෂීයන් ඔළුව වනලා. දැන් අපි මොකද කරන්නේ? හුන්ටි ඇන්ඩිට ඩීස්තර කලල පෙත්ත ලැබුණා. එයාට ඒක සාර්ථකව පිරිපහදු කරන්න අවස්ථාව ලැබුණොත් ඇත්තටම ලොකු කරදරයක් වෙයි. අපි දැන් කෙලින්ම හුන් ලෝකයටම යමු. මේක ඇහුණ හැමෝම ඇස්ුව මාරු කරගෙන ඔළුව වැනුවා. බලාපොරොත්තු වෙමු ඒ පුද්ගලයාට ඩීස්තර කලල පෙත්ත පිරිපහදු කරන්න බැරි වෙයි කියලා. නැත්නම් ෂෝයන් කටුක හිනාවක් පෑවා. තව හිතලා වැඩක් නැහැ. අපි අපේ අයව එකතු කරගෙන ඉක්මනටම හුන් ලෝකයට යමු. එයාගේ ශක්තිය නිසා එයා පුපුරලා යයි. ගූයුවාන් ගැඹුරු හුස්මක් ඇදලා තද හඬකින් කිව්වා. අනේ පොඩ්ඩක් ඉන්න. ෂූකුන්ගේ ඇස් හදිස්සියෙම දිලිසුණා. එයා hina වුණා. අපි මේ තැනට ආපු නිසා නිකම්ම යන්න හොඳ නැහැ. මම මේ චතුරස්‍රයයි ගල් ප්‍රතිමාවයි මේ තැනින් අරගෙන යනවා. ෂෝයන් Tamanගේ හිතේ තිබුණු කුතුහලය යටපත් කරගෙන ගූයුවාන් පසුපස යන්නට පිටත් වුණා. මකර අධිරාජයා නිකම් වැඩක් නැති දෙයක් කරන්නේ නැහැ කියලා එයාට තේරුණා.